ආයිබෝන් යාළුවෝ හැමෝටම ජනිත් අක්වේරියම් මලස්මල මගේ YouTube channel එකත් එක්ක තුනවලව ආදරෙන් පිළිගන්නවා. I think සෑහෙන දවසකින් වීඩියෝ එකක් අරන් ඉන්නේ. ඒකත් මගේ කලින් තිබ්බ channel එකකින් නෙමෙයි. අලුත් channel එකකින්. මොකද යම් කිසි හේතුවක් හින්දා මගේ ඒ YouTube channel එක නැති වුණා. I think ගොඩක් යාළුවෝ ඇහුවා මොකද්ද channel එකට උනේ ආයෙ පටන් ගන්න නැද්ද කියලා. ඉතින් ඒ channel එක ආපහු මට ගන්න බැරි වුණා ඇත්තටම. ඒකින්ද මම අලුත් YouTube channel එකක් පටන් ගත්තා. ඉතින් යාළුවෝ හැමෝම subscribe කරලා සපෝට් එකක් දෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. මොකද මම ගොඩක් ආසාවෙන් මේ channel එක කරේ. බලන අයත් ගොඩක් ආසාවෙන් බැලුවේ. මට ලැබිච්ච ප්‍රතිචාර වලින් මේක තේරුණා. ඉතින් යාළුවෝ හැමෝම subscribe කරලා සපෝට් එකක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒක මටත් මගේ YouTube channel එකකට කරන ලොකුම ලොකු උදව්වක්. ඉතින් යාළුවනේ මගේ පළවෙනි මේ channel එකෙන් කරන පළවෙනි වීඩියෝ එකට මම අරගෙන ආවේ aquarium එකේ update එකක්. අලුතෙන් රීස්ටොක් වෙලා තියෙන මාළු මොනවද කියලා අපි බලමු පට් ගාලා. ඉස්සෙල්ලාම ටැංකියේ ඉන්නවා සුපිරි quality calf මාළු set එකක්. කලර්ස් වලින් තෝරලා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේක අඟල් ටේල් එක නැතුව අඟල් 4ක වගේ size එකකින් ඉන්නේ. මෙතන ඉන්නවා අඟල් 3 size එකකින් පොඩි calf set එකක්. ආයෙත් කලර්ස් mix එකට ඉන්නවා. ඔයාලට පේනවා ඇති body shape එකම quality මාළු set එකක්. මේ මාළු ඇත්තටම අනිවාර්යයෙන්ම ලොකු වෙනවා. ඒ quality farm වල quality මාළු. මෙතන ඉන්නේ අඟල් 3 calf set එකක්. ඒක 2026 6 වෙනි මාසේ 21 වෙනිදා වෙනකන් මේ මාළු 20ක්ම රුපියල් 1500ට දෙනවා. සාමාන්‍ය ඔයාලට මේ මාළු ටික ටිකක් පොඩියට වගේ පේනවා. ඒ වුණාට අඟල් 3ට වැඩිය මේ ඉන්න හැම මාළුවෙක්ම ටේල් එක නැතුව. ඔයාලට ඇත්තට කියන්නේ ඇවිල්ලා බැලුවොත් එහෙම තේරෙයි වීඩියෝ එකෙන් බලනවට වඩා. පේන ඇති මාරම ඇක්ටිව් මාළු සෙට් එක. කලර්ස් එහෙමත් මාරම ක්වොලිටි. ඔයාලට ඇවිල්ලා තෝරලා ඕන විදියට ගන්න පුළුවන්. මෙතන ඉන්න ඔරෙන්ඩා සෙට් එකක් රෙඩ් කැප් සෙට් එකකුත් එක්ක. පේන ඇති මාරම ක්වොලිටි මාළු සෙට් එකක් ඉන්නේ. ප්ලැටිනම් කාප් තව ජෝඩුවක් වගේ ඉන්නවා ඒකේ. මෙතන ඉන්නවා කැට්ෆිෂ් වර්ග දෙකක්. බ්ලැක් කැට්ෆිෂ් එක සහ වයිට් කැට්ෆිෂ් එකේ. රෙඩ් අය එකක් ඉන්නවා. ඔයාලට තෝරලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ මාළු මිලදී ගන්න හරි මොනවා හරි දැනගන්න හරි හිම දෙයක් අවශ්‍ය නම් ඔයාලට මගේ Facebook page එක හරහා දැනගන්න පුළුවන්. මොකද YouTube එක හරහා මම මේ channel එකෙන් business වැඩ කරන්නේ නැහැ. එතකොට ඒක channel එකට ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා මාළු ගැන හරි මිල ගණන් හරි ඔයාලට මාළු මිලදී ගන්න අවශ්‍ය නම් මම Facebook page එකේ link එක පහලින් දාලා තියන්නම්. ඒ හරහා සම්බන්ධ වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේ පැත්තේ ඉන්න ප්ලේටි සෙට් එකක්. ඊට පස්සේ මෙතන ඉන්න ගෝල්ඩ් ෆිෂ් මාළු ටික. මේ පැත්තේ ඉන්නවා මලාවි. මලාවි හදන අයට quality මලාවි සෙට් එකක් ඉන්නවා. පේනදි මාරම ඇක්ටිව් කලර්ස් එමත් මාර ලස්සනයි. මෙතන ඉන්නවා සිල්වර් ෂාක් ප්ලාන්ටඩ් ටැංක් කරන අය ගොඩක් වෙන මාළුවෙක්. ඇත්තට මෙයාලා ප්ලාන්ටඩ් ටැංක් කරන අයත් වෙනවා. ටිකක් ලොකු වෙන මාළුවෙක් ඉන්න හැමෝම වගේ කැමතියි. මෙතන ඉන්නවා සීබ්‍රා මාළු සෙට් එකක් ඉන්නවා. මේ පැත්තේ ඉන්නවා ගප්පි සෙට් එකක්. එලිෆන්ටිය මේල් ෆීමේල් දෙකෙන්ම මිලදී ගන්න පුළුවන්. මෙතන ඉන්නවා ඔස්කා සෙන්ටිමීටර් 2.5 වගේ සයිස් එකකින්. මාරම ඇක්ටිව් පේන ඇති. ඔයාලට මේ කලර්ස් එහෙම පොඩි ගාලේ කියලා නෑ. මාරම ක්වොලිටි. I think 350 මේ ජෝඩුවක්. ඔයාලට આવොත් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් යාළුවනේ මම ආයෙත් මතක් කරන්න මගේ channel එක subscribe කරලා support එකක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මේ පැත්තේ ඉන්නවා හොඳට කලර්ස් තියෙන සුපිරි ටෙට්‍රා මාළු සෙට් එකක්. හැම කලර්ස් එකක්ම ඉන්නවට තෝරලා මිලදී ගන්න පුළුවන්. පොඩි පැටව නෙවෙයි full size. ඔයාලට පේන ඇති මාළුන් quality කොහොමද කියලා. මෙතන ඉන්නවා per scale gold fish. ඒකෙන් තව ටිකක් ඉන්නවා. සාමාන්‍යයෙන් ජෝඩු 5ක් වගේ තමයි දැන් ඉන්නේ. ඊට පස්සේ black carp set එකක් ඉන්නවා. black carp whale tail set එකක්. ටිකක් හොයාගන්න අමාරු මාළුවෙක්. ඔයාලට අපේ aquarium එකට આવොත් මිලදී ගන්න පුළුවන්. අපේ aquarium එක තියෙන වලස්මුල්ල වීරගඩිය පාරේ මීටර් 300ක් විතර ඉද්දි වම් අත පැත්තෙන් තියෙන aquarium shop එක. මාළු විතරක් නෙමෙයි accessories ඕන දෙයක් අපේ මිලදී ගන්න පුළුවන්. JPD වගේ කෑම් වර්ග උනත් මිලදී ගන්න පුළුවන්. high protein කෑම් වර්ග. මෙතන ඉන්න blue gurami. මේ පැත්තේ ඉන්න gold fish set එක. මෙතන ඉන්නවා gold fish ටික ලොකු set එකක්.
ඒත් එක්කම ආයිමත් ටෙට්‍රා ටිකක් ඉන්නවා. කලින් පෙන්නපු සෙට් එකේම ෆුල් සයිස් ටෙට්‍රා සෙට් එකක් ඉන්නවා. මේ පැත්තේ ඉන්නවා RTC දෙන්නෙක්, තව දෙන්නෙක් වගේ තමයි ඉන්නේ එකේ. සාමාන්‍ය අඟල් 3ක් වගේ සයිස් එක ටේල් නැතුව. ඊට පස්සේ ඉන්නවා ෆයිටර් මාළු සෙට් එකක්. දැන්ට සාමාන්‍යයෙන් මාළු 10ක් වගේ ඉන්නේ. ඔයාලා මේ වීඩියෝ එක බලන දවසේදී අනිවාර්යෙන් රීස්ටොක් වෙලා තියෙනවා. මෙතන ඉන්න නියෝන් ටෙට්‍රා ෆුල් සයිස් එක. පේනදී මාරම ලස්සනයි. කලර්ස් එහෙම හොඳටම තියෙනවා. ඩාන්ට් ටැංක් වලට වගේ නම් මාරම ලස්සනයි. සූබන්කි සෙට් එකක් ඉන්නවා. මෙතන ඉන්නවා ජෑම් ගුරාමි සෙට් එක. කොලටි මාල් ටිකක් ඉන්නවා. ඩිෆෝම් නැහැ. කොල්ඩි මාල් සෙට් එකක් ඉන්නේ. මෙතන ඉන්නවා බ්ලැක් මෝ ගෝල්ඩ් ෆිෂ් සෙට් එක. ඊට පස්සේ ඉන්නවා කලර් ටෙට්‍රා මවුසත්තු සයිස් එකෙන් ටික ලොකු සෙට් එකක් ඉන්නවා. මේ වෙනදී මාරම ඇක්ටිව්. අද බෝ කරන්න ගන්න කෙනෙකුට මාර වටිනවා ඒක. මෙතන ඉන්නවා ඒන්ජල් සෙට් එකක්. මෙතනත් ඉන්නවා කාප් සෙට් එකක්. කලින් පෙන්නුවට වඩා ටිකක් ලොකු සයිස් එකේ අඟල් 4 3.5 වගේ සයිස් එකකින්. ආපහු ඉන්න බැලුන් මොලි. පේනදී මාරම ඇක්ටිව්. ටිකක් හොයා ගන්න අඩුයි මේ කාලේ. ඒකෙම ඉන්නවා කොහාකු ෂෝට් ටේල් සෙට් එකක්. පේන ඇති. කලර්ස් 3කින් වගේ ඉන්නවා. මෙතන ඉන්නවා ගෝල්ඩ් ෆිෂ් රෙඩ් කොමන් සෙට් එකක් මික්ස් එකට ඉන්නවා. සූබන්කියම. මෙතන ඉන්නවා ටයිගර් බාබ්. මෙයාලගේ මේ වරල් වල තියෙන රතු පාටත් එක්ක පේනදී මාරම කොල් ටිකක් තියෙනවා. සාමාන්‍යයෙන් ප්ලාන්ටඩ් ටැංක් එකකට වගේ එකතු කරගත්තොත් මීට වඩා කලර්ස් බලා ගන්නත් පුළුවන්. මීට වඩා මාළුව ලස්සනයි. මෙතන ඉන්නවා ටිකක් ලොකු ටේල් එක නැතුව බොඩි සයිස් එක සෙන්ටිමීටර් 6ක විතර ලොකු ගෝල්ඩ් ෆිෂ් සෙට් එකක්. කලර්ස් මික්ස් එකට ඉන්නවා. ඇවිල්ලා තෝරලා බලලා ගන්න පුළුවන්. ඉතින් අපේ ඇක්වේරියම් එක තියෙන්නේ පළස් මුල්ලේ වීරගඩේ පාරේ මීටර් 300ක් විතර යනකොට වම්මත පැත්තේ තියෙන ඇක්වේරියම් ෂොප් එක. එහෙනම් යාළුවනේ මම අද ඔයාලගෙන් සමුගෙන යනවා. මගේ channel එක subscribe කරලා support එකක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. හැමෝටම ජය වේවා.